දරුවෙක් හදන්න හොඳම කාලය ගැන ඔබ දන්නවාද? ඔබයි ඔබේ පාර්ට්නර්යි දරුවෙක් හදන්න ප්ලෑන් කරනවා නම් පෙර සූදානම හරිම වැදගත්. ගොඩක් වෙලාවට පේෂන්ට්ස් අපෙන් ඇවිල්ලා අහනවා ડોක්ටර් කොයි වෙලාවද හරි වෙලාව දරුවෙක් හදන්න කියලා. කොයි වෙලාවද හරි වෙලාව කියන්නේ? ඔබ මෙඩිකලි රෙඩි වෙලා තියෙන්න ඕනේ. ඔබ මානසිකව රෙඩි වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔබ ආර්ථිකව රෙඩි වෙලා තියෙන්න ඕනේ. මේ තුනෙන්ම ඔබ රෙඩි වෙලා ඉන්න වෙලාව තමයි ඔබට හරියන වෙලාව දරුවෙක් හදන්න. කාන්තාවකගේ සරු කාලේ කොයි වෙලාවේද? සාමාන්‍යයෙන් අපි කියන්නේ early 20s අවුරුදු 20 ගණන් ඉඳලා 35 විතර වෙනකන් තමයි කාන්තාවගේ සරු කාලේ තියෙන්නේ ගොඩක් වෙලාවට. අවුරුදු 35න් පස්සේ ටිකෙන් ටික ඒ සරුභාවය අඩු වෙලා යනවා. එතකොට ඔබ දරුවෙක් හදන්න ප්ලෑන් කරනවා නම් හොඳම වෙලාව තමයි අවුරුදු 25ත් 35ත් අතර දරුවෙක් හදන එක. ඔබයි ඔබේ පාර්ට්නර්යි තීරණය කරනවා දරුවෙක් හදන්න. මොනවද එතකොට පෙර සූදානමට කරන්න ඕනේ? පළවෙනියෙන්ම ඔබ දරුවා හදන්න මාස 3කටත් පෙර ෆෝලික් ඇසිඩ් බොන එක පටන් ගන්න ඕනේ. දවසට එක පෙත්ත ගානේ මාස 3ක් ෆෝලික් ඇසිඩ් බීම හරිම වැදගත්. මොකද ඒකෙන් දරුවාගේ මොලේ හෝ සුෂුම්නාවේ තියෙන්න පුළුවන් ඩැමේජස් වළක්වන්න පුළුවන්. දෙවැනි එක ඔබේ බර. ඔබේ බර සාමාන්‍ය BMI එකක් තුල තිබිය යුතුමයි. තුන්වෙනියට මොනවද කරන්න ඕනේ? වැක්සිනේෂන්. විශේෂයෙන් කියන්න ඕනේ රුබෙල්ලා සහ චිකන් පොක්ස් වැක්සීන් ගැන. මේ එන්නත් දෙක ඔබ ලබාගෙන තියෙන්න ඕනේ. තවත් දෙයක් තමයි රුබෙල්ලා වැක්සින් එක අරගෙන මාසයක් ඇතුළත ඔබ දරුවෙක් හදන්න ප්ලෑන් කරන්න එපා. හතරවෙනියට ඔබට හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා නම්, ඇනීමියා, හිමොග්ලොබින් අඩු නම්, තයිරොයිඩ් ප්‍රශ්න තියෙනවා නම්, දියවැඩියාව තියෙනවා නම් මේ සියලු දේවල හොඳට කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනේ ඔබ දරුවෙක් ප්ලෑන් කරන්න ඉස්සෙල්ලා. තවත් හිතන්න ඔබට හાર્ට් ඩිසීස් එකක් තියෙනවා කියලා. විශේෂයෙන් කියන්න ඕනේ ඔබට හાર્ට් ඩිසීස් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙන්න දරුවෙක් ප්ලෑන් කරන්න පෙර. කොයි වෙලාවෙද ඔබ ප්‍රෙග්නන්ට් වෙන්න හොඳම වෙලාව ඔසප් චක්‍රයට අනුව. සාමාන්‍යයෙන් අපි කියනවා ඩිම්බු මෝචනයට දවස් 5කට ඉස්සෙල්ලා තමයි සරු කාලේ පටන් ගන්න කියලා. එතකොට ඔබේ ඊළඟ පීරියඩ්ස් හැදෙන්න දවස් 12-16ත් අතර කාලේ තමයි ඔබේ සරුම කාලේ වෙන්නේ. ඔබ ගර්භණී බව වෙන්න හරි ප්‍රෙග්නන්ට් වෙන්න හරි බයොලොජිම විතරක් නෙමෙයි. සමහර වෙලාවට ඔබ ස්ට්‍රෙස් එකෙන් නම් ඉන්නේ, ආතතියෙන් නම් ඉන්නේ. ඊටත් අමතරව වර්ක් ස්ට්‍රෙස් එක, වර්ක් ලෝඩ් එක වැඩි නම් මේවත් බලපානවා ඔබ ප්‍රෙග්නන්ට් වෙනවද නැද්ද කියන එකට. ඔබ ප්‍රෙග්නන්ට් වෙන්න try කරලා ඊට පස්සේ ප්‍රෙග්නන්ට් වුන් නැත්තම් පැනික් වෙන්න එපා. මොකද සමහර කපල්ස් වලට මාස 6ක් අවුරුද්දක් විතර කාලයක් ගත වෙනවා ප්‍රෙග්නන්ට් වෙන්න. හැබැයි කොයි වෙලාවටද වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ? ඔබ අවුරුදු 35ට අඩු කෙනෙක් නම් අවුරුද්දක් try කළා ප්‍රෙග්නන්ට් වුන් නැත්තම් වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ. ඔබ 35ට වැඩි කෙනෙක් නම් මාස 6කට පස්සේ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. හැබැයි ඔබට මීට පෙර ගබ්සාවීමක් වෙලා හරි ඔබට මේ සාමාන්‍යයෙන් සෙක්ෂුවලි ඇක්ටිව් වෙලාවට ගොඩාක් වේදනාව වෙනවා නම් ඔබේ යෝනි මාර්ගයෙන් ගොඩක් ලේ යනවා එහෙමනම් වෛද්‍යවරයෙක් ඉක්මනෙන් හම්බෙන එක වැදගත්. ඔබ ප්‍රෙග්නන්ට් වෙන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් ඉතාම වැදගත් ඔබ ඔබේ ප්‍රදේශයේ සිටින මිඩ්වයිෆ් මිස්ව හම්බෙන එක. රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොමිලේ ගොඩාක් සේවාවන් සපයනවා. ඒවා සමග සම්බන්ධ වෙන එක බොහොම වැදගත්.